මිතුරා, මේ වනාන්තරය ලස්සන තැනක් නේද? අපි හැමෝටම එහි හරිම පරිස්සමට සංසුන්ව ජීවත් වෙන්න පුළුවන් තැනක් නේද? ඔයාට නම් මේ වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඔය අහිංසක මුහුණට යටින් තිබෙන්නේ බලයයි. ඔබ හදන්නේ බියෙන් හැමෝම හැමදාම තියාගන්න. මට කිසිවෙකු බිය කළ යුතු නැහැ. මම තේරුම් ගත්තේ ජීවිතය කියන්නේ සංසුන්ව සන්තුෂ්ටව ගත කරන්න තියෙන අවස්ථාවක් කියලයි. බලය තියෙන්න පුළුවන්. ඒත් එය භාවිතා කරන්නේ අවශ්‍ය විට විතරයි. හොඳයි. නමුත් එහෙම කියන එක සාමාන්‍ය තත්වයකට හොඳයි. ඒත් ඔයාට කවදා හරි බඩගිනී කියලා හිතුනොත් ඒ වෙලාවට ලේසිම ඉලක්කය මම වගේ කුඩා සත්වෙක් වෙයි. මම කවදා හරි ඔබ දිහා ආහාරයක් විදිහට බලලා නැහැ. මම දැන් සියලුම සතුන් මගේ මිතුරන් විදිහටයි සැලකන්නේ. ඒ ඔබලාට බියෙන් නෙවෙයි, ගරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනා. අපිට හැමෝටම මේ වනාන්තරේ යහපත් තැනක් වෙන්න ඕන නිසා. ඔයා වගේ සිංහෙක් නම් සත්ව රජු කියන එකට අරුත් තියෙනවා. ඔයා වගේ අහිංසකව ජීවත් වෙන රජවරු ලෝකේට ලොකුම උදාහරණයක්. ස්තුති මිතුරා. අපි එකට ජීවත් වෙමු. එකට ආරක්ෂා වෙමු. මේ වනාන්තරය නරක තැනක් නොකර ගරුවෙන් එකිනෙකා පිළිගනිමු.